මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මැද පෙරදිග යුද්ධමය වාතාවරණය හේතුවෙන් ඉහළ දෙමු ඉන්ධන මිල ප්‍රකාශයට පත්කර ඇති සති දෙකක සටන් විරාමය සැලකිල්ලට ගෙන වහම අඩු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමග ලෝක වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 95 දක්වා පහත වැටි ඇති බවයි. මෙම තත්ත්වය සලකා බලා අද මධ්‍යම රාත්‍රියේ සිට හෝ හෙට දිනේ ඇතුළත ඉන්ධන මිල අඩු කිරීමට රජය පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම මෙම සති දෙකක සටන් විරාම කාලය තුළ ගෑස් ඉන්ධන පොහොර සහ ඖෂධ සැපයුම් දාමය ශක්තිමත් කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. බොහොම ස්තුතියි.